හරි ළමයි අපි දෙවෙනි ගාන බලමු. හරි මේකේ මම ගාන පැහැදිලි කරොත් මුලින්ම ප්‍රධාන පරිමාණ සහ වර්ණීය පරිමාණ තියෙනවා. හරිද? දැන් වර්ණීය පරිමාණ ගත්තාම මේ වර්ණීය සාමාන්‍ය වර්ණීය කැලිපරේ ගත්තොත් ප්‍රධාන පරිමාණය මෙහෙම දිගට තියෙනවා. හරිද? මේ වර්ණීය පරිමාණය වර්ණීය කොටස තමයි චලනය වෙන්නේ. හරිද? වර්ණීය පරිමාණ කොටස තමයි අපි චලනය කරන්නේ. හරිද? උදාහරණ මෙතන වර්ණීය කැලිපරේ නම් මේක මෙන්න මෙතන මෙහෙම අහුණුවක් තියෙනවා. මේකේ මෙතන ඇවිල්ලා මෙන්න මෙහෙම අහුණුවක් තියෙනවා. හරිද? විතර මේක ඈඩ් කරාම මොකද වෙන්නේ? උඩ අහුණුව ඔහොම තියෙනවා. මේ වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණය. මේ කොටස තමයි චලනය වෙන්නේ. මෙන්න මේ කොටස තමයි මෙතන ඇඳලා තියෙන්නේ. හරිද? වර්ණීය පරිමාණය කියලා. පැහැදිලිද? හරි. පොඩ්ඩක් පැහැදිලි කරේ රූප සටහන මොකක්ද කියන එක. හරි ඊට පස්සේ කියලා තියෙනවා මේ ප්‍රධාන පරිමාණය කොටස් 20ක දිග මිලිමීටර් 10යි. එහෙම නැත්නම් සෙන්ටිමීටර 1යි. හරිද? ප්‍රධාන පරිමාණය කොටස් 20ක දිග මිලිමීටර් 10යි. ඊට පස්සේ ප්‍රධාන පරිමාණය කොටස් 19ක දිග. වර්ණීය කොටස් 20කට බෙදනවලු. හරිද? අපෙන් අහනවා කුඩා වෙනම කීයද කියලා. හරි මම මේ මෙතන පොඩ්ඩක් ලොකු කරලා ගත්තොත් ඕකේ මම zoom කරලා නැන්දොත් ප්‍රධාන පරිමාණය මෙතන බිංදුව මෙතන 1 ඔහොම 2 ඔහොම යනවනේ. යටින් තියෙන වර්ණීය පරිමාණය. වර්ණීය පරිමාණය 1 2 ඔහොමම යනවා යාගේ. හරිද? මේ උඩ කොටසේ මම මේ පොඩි කොටස් කැලලක් ප්‍රමාණය තමයි මේ ලොකු කරලා යන්නේ. හරිද? මේ ප්‍රධාන පරිමාණය යට තියෙන වර්ණීය පරිමාණය. හරි. එතකොට මේ යට කොටසනේ මම කිව්වා චලනය කරන්න කියලා. ඒතර යට කොටස මෙහෙම චලනය කරාම මේ එකත් එක්ක එක සම්පාත වුණොත් මේ පැත්ත එහාට මේ බිඳුව එහාට යම්සි ප්‍රමාණයක් චලනය වෙනවා. හරි එතන වස්තුවක් මොකක් කර තියලා අපි හිතමු වස්තුව තියලා දැන් මෙන්න මෙතන මොකක් හරි යම්සි අංශුවක් තිය මේ හණු දෙක සම්බන්ධ කරනවා එකිනෙකට. හරිද? එතකොට හරියට කොහොමද තියෙන්නේ මේ රූප සටහනේ? ප්‍රධාන පරිමාණය මෙහෙම තියෙනවා. මෙතන මොකක් හරි වස්තුවක් තියෙනවා. හරිද? ඊළඟ වර්ණීය පරිමාණය කොටස මෙහෙම එනවා. ඔම චලනය කරාම අපි තුමු මේ ප්‍රධාන එක්කනාගේ පරිමාණය එකත් එක්ක වර්ණීය පරිමාණයත් එක සම්පත් වුණා කියලා මෙන්න මේ වගේ අවස්ථාවක් දැන් මේක මෙහාට චලනය වෙනවා. හරිද? ඒතර චලනය වුණාට පස්සේ මේ බිඳුව දැන් ඉන්නේ මෙතන කියලා හිතන්න. මේ එක දැන් ඉන්නේ මෙතන. ඒතර දෙක කියන එක මේ හරිය ඉන්නේ. හරිද? මෙන්න මේ දිශාවට චලනය කරනවා. හරිද? ඒතර මෙන්න මෙතන තමයි ඔය තියෙන අංශු තියෙන්නේ. හරිද? මේ කොළ පාට මම පාට කරේ අංශු තියෙන්නේ මෙතන. හරිද? මම පොඩ්ඩක් පැහැදිලි කරේ මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. ඒතර මෙන්න මෙහෙම යම්සි අංශුවක් තියෙනවා මේක චලනය කරාට පස්සේ මේ අංශුවේ විස්කම්භය කියලා හිතමු. ගෝලයක් කියලා හිතුවොත් ඒ විස්කම්භය සමාන වෙනවා මෙන්න මේ අතර දුරට නේද? එහෙම නැත්නම් මේ දුරට. හරිද? පැහැදිලිද? හරි. එතකොට හරි. දැන් ඔයගලන්ට තර්ක තියෙන්නේ මෙහෙමයි. මෙන්න මේ දෙන්න අතර පරතරය. තමයි මේකෙන් මනින්න පුළුවන් කුඩාම අංශුක ප්‍රමාණය. හරිද? මේ උපකරණය මනින්න පුළුවන් කුඩාම අංශුක ප්‍රමාණය මෙන්න මේ 1 1 අතර තියෙන පරතරය. 2 2 අතර පරතරය ඒ වගේ දෙගුණයක්. හරිද? මේ කොටස වගේ දෙගුණයක්. මේක මේ වගේ කොටස් දෙකක් යනවා. 3 3 අතර පරතරය කියන්නේ ඒ කොටස වගේ 3 ගුණයක්. මේ කුඩා මිනුම වගේ 3 ගුණයක්. මෙතන දෙගුණයක්. හරිද? පැහැදිලිද? එතකොට මේ උපකරණයේ කුඩා මිනුම කියන්නේ ප්‍රධාන පරිමාණය කුඩා මිනුමෙන් වර්ණීය පරිමාණය කුඩා මිනුම අඩු කරාම වෙන පරතරය නේද? බලන්න. ප්‍රධාන පරිමාණය කුඩා මිනුමෙන් වර්ණීය පරිමාණය කුඩා මිනුම අඩු කරාම වෙන උපකරණයේ කුඩා මිනුම. හරිද? උපකරණයේ කුඩා මිනුම කියන්නේ මොකද්ද? කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණය කුඩා මිනුම අඩු කිරීම වර්ණීය පරිමාණය කුඩා මිනුම. හරිද? සරලයි.
මේ තර්කයෙන් හදන්න පුළුවන්. අපි මේ තර්කයෙන් පස්සේ සූත්‍රකුත් හදාගෙන තිනවා. මම ඉස්සෙල්ලා මේ තර්කයෙන් ගාන හදලා පෙන්නන්නම්. හරිද? හරි. අපි බලමු ප්‍රධාන පරිමාණය කුඩා මිනුම. ඒ කියන්නේ මේක කොටසක දිග කීයද කියලා අහනවා. අපි මේක තමයි මෙතනට ආශය කරන්නේ. හරිද? මේ දිග කීයද? මේන් කොටස් 20ක් මිලිමීටර 10යි. හරිද? 20ක් මිලිමීටර 10 නම් එක කොටසක් කීයද? 10 බෙදීම 20යි. එහෙනම් මෙතන එන්න ඕනේ මිලිමීටර 10 බෙදීම 20. හරිද? ඒක කොටසක්. ප්‍රධාන පරිමාණය එක කොටසක්. ඉතින් වර්ණීය කොටස් 20ක් කියන්නේ ප්‍රධාන පරිමාණය 10 කොටස් 19යි. හරිද? එතකොට 20ක් 10 මිලිමීටර නම් කොටස් 19ක් කීයද? ප්‍රධාන පරිමාණය කොටස් 19ක් කීයද? 19 වැඩි කිරීම 10 බෙදීම 20යි. හරිද? පැහැදිලිද? එක් කොටසක් මෙච්චර නම් ඒ වගේ 19 ගුණයක්. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතනදී කීයද? මෙච්චරයි. ඒක වර්ණීය කොටස් 20කට සමානයි. එහෙනම් එක වර්ණීය කොටසක් කියන්නේ මේක මොකක්ද දෙන්න ඕනේ? ඒක 20ෙන් බෙදෙන්න ඕනේ නේද? එහෙනම් 19 වරක් 10 බෙදීම 20 වරක් 20යි මිලිමීටර. හරිද? මේ දෙන්නගේ අපිට පොදු පදය එළියට ගන්න පුළුවන්. කීයද? 10 බෙදීම 20 එළියට ගන්න පුළුවන්. එතන මෙතන ඉතුරුනේ 1. 1 රින මෙතන තියෙන්නේ 19 බෙදීම 20යි. එතන පොදු පදේ 20 කියලා ගත්තාම මෙතන වැඩි වෙනවා 20ෙන් නේද? මෙතන 20යි මෙතන 20යි මෙතන 10යි 20 එකක් 19ක් එකයි. එතන කීයද මෙතන? 40න් එකයි මිලිමීටර. හරි මිලිමීටර 40න් එකයි. හරි. දීලා තිනවා 41 කියන්නේ මිලි දශම ස්ථාන ඉදිරිය 0.025 මිලිමීටර. හරිද? එහෙම උත්තරයක් තියෙනවා පළවෙනි එක. හරිද? සරල දෙයක් වර්ණීය පරිමාණයේ ප්‍රධාන පරිමාණය කුඩා මිනුමේ වර්ණීය පරිමාණය කුඩා මිනුම අඩු කරාම එදෙන්න අතර පරතරය තමයි ප්‍රධාන පරිමාණය කුඩා මිනුම කියන්නේ. එතකොට අර මම පෙන්නේ අංශුවක් මෙතන දැම්මම මෙතන තියෙන්න පුළුවන් කුඩාම මනින්න පුළුවන් කුඩාම අංශුවේ සයිස් එක මෙන්න මේ පරතරය. ඒක මේ බිඳුව කියන මෙතනට ගියාම මේ හනුව සහ මේ හනුව මෙන්න මෙතන තියෙන්න පුළුවන් කුඩාම මනින්න පුළුවන් කුඩාමගේ තමයි මෙන්න මේ අගයට සමාන එක. ඒ වගේ දෙගුණයක් සයිස් එක මෙතනින් මේ දෙක මෙතනට සම්පාත වුණොත් වෙනවා නේද? පැහැදිලිද? අන්න ඔය වගේ ගන්න පුළුවන්. හරි. මේ මම පළවෙනි ක්‍රමය හැදුවේ. මේ ගානම හදන්න පුළුවන් අපිට තව කෙටි ක්‍රමයක් තියෙනවා. අපි සූත්‍රයක් අපෝහණය කරගෙන තියෙනවා. MCQ එකට වඩා සුදුසු ඒ ක්‍රමය. මෙහෙමයි. උපකරණේ කුඩා මිනිම කියන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩා මිනිම බෙදීම වර්ණීය කොටස් ගන්න කියලා තියෙනවා. හරිද? ප්‍රධාන පරිමාණය කුඩා මිනිම කීයද? මේ එකක කොටස දිග 10 බෙදීම 20යි කියලා අපි හොයාගත්තා නේ. මිලිමීටර 10 බෙදීම 20ට හොයාගත්ත 20යි. 10 බෙදීම 20යි. වර්ණීය කොටස් ගන්න කීයද? වර්ණීය කොටස් ගන්න 20ක් තියෙනවා කියලා තියෙනවා. හරිද? එතන කීයද? මේකට බිඳුවම 1.2 බෙදීම 20 කියන්නේ 1.40. ඉස්සෙල්ලා උත්තරේ නේද? 0.02 5 මිලිමීටර.